සුබ දවසක් කියලා ඉක්මනට YouTube channel එකට ඔයා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ ඉතින් මේ අයවැය එනවනේ ඉතින් මේ ළඟම ඉතින් අයවැයත් එක්ක මේ වාහන මිලට කොයි වගේ දෙයක් වෙයිද කොයි වගේ බලපෑමක් සිද්ධ වෙයිද කියන එක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම කිව්වොත් දැන් ලංකාවට හිතනවටත් වඩා දැන් වාහන ගොඩක් ගෙන්නලා තිනවා. ඒ කියන්නේ දැන් එයාලා LC ඕපන් කරන හිටපු ප්‍රමාණයටත් වඩා රජයේ බදු ආදායම එහෙම ඒවා සම්පූර්ණ කරගෙන තමයි දැන් මේ වෙලාවෙද්දි ඉන්නේ. ඉතින් ලබන අවුරුද්දෙත් අපි දැන් ගොඩාක් වීඩියෝස් බැලුවා. එතකොට ඇමතිලා മന്ത്രിලා එයාලා කියන කතා ඊට පස්සේ වාහන ආනයනය කරන සංගම් වල කට්ටිය ඒ කියන ඔක්කොම අපි සාරාංශයක් විදිහට ගත්තට පස්සේ මේකේ අදහස මෙහෙම එකක් තියෙනවා. ඉතින් දැන් මේ තත්ත්වෙත් එක්ක රජයෙන් බදු සහනයක් දෙයිද කියන ප්‍රශ්නේ එනවා. ඉතින් රජයෙන් බදු සහනයක් නම් මේ වෙලාවේ එන්න තියෙන ප්‍රවණතාව අඩුයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. වාහන මිල සම්බන්ධව කතා කරොත් දැන් අවුරුදු 5කට පරණ වාහන ගෙන්නන්න තියෙන ප්‍රවණතාව මේ වෙලාවේදී ගොඩක් වැඩි. ඉතින් මොකද එහෙම වුණොත් මොකද වෙන්නේ? වාහන මිල අඩු වෙනවා. මොකද දැන් මේ තියෙන මිලත් එක්ක ඇත්තටම සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්න බැරි තත්ත්වයක තමයි දැන් මේ වෙලාවේ මිල තියෙන්නේ. දැන් ඒකට හේතුව ඉතින් අර කොරෝනා කාලෙත් එක්ක ආවට පස්සේ වාහන මිල උඩට සෑහෙන්න වාහන මිල ඉස්සුණා. ඉතින් මේ ඒකට ප්‍රධාන හේතුව උනේ අලුතින් වාහන එන්නේ නැහැ. ඉතින් මේ තියෙන වාහනත් ඔක්කොම මේ දැන් ලංකාවේ ඇතුළෙම රීසේල් වෙන වාහන විතරනේ තියෙන්නේ. ඉතින් ඒ වගේ මාකට් එක හිතා ගන්න විදිහට වැඩි වුණා. සාමාන්‍ය දෙගුණයකට කිට් වෙන්න වගේ වැඩි වුණා. දැන් චුට්ටක් දැන් මේ වෙලාවේ අඩු වෙලා තියෙනවා. තව පොඩ්ඩක් මේ මිල අඩු වෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ වාහනයක් ගන්න ඉන්න කෙනෙක් බජට් එක හින්දා බජට් එකෙන් පස්සේ මම වාහනයක් ගන්නවා කියලා හිතලා මේ වෙලාවේ වාහනයක් ගන්නෙ නැහැ. නමුත් විකුණන්න ඉන්න කෙනත් මොකද කල්පනා කරනවා මේ දවස්වල පොඩ්ඩක් වාහන මිල අඩු වෙලා බජට් එකෙන් පස්සේ වැඩි වෙයි කියලා ඉන්න. ඉතින් මේ වෙලාවේ නම් ඇත්තටම වාහන මිල අඩු වෙලා තියෙන. තවත් මේක ඇත්තටම අඩු වෙන්න ඕනේ. ඉතින් මේ යන විදිහට වාහන මිනිස්සුන්ට ගන්න බෑ. ඉතින් මේ අපි කතා කරන විදිහට දැන් මේ රජයේ පැත්තෙන් අපි හිතුවොත් දැන් මේ වෙලාවේ එයාලා අවුරුදු 5ක් පරණ වාහන ගේන්න බැරි වෙලා හරි තීරණයක් ගත්තොත් වාහන මිල ගොඩක් අඩු වෙනවා. දැන් අපි හිතමුකෝ එහෙම තීරණයක් ගත්තේ නැහැ කියලා. එතකොට තියෙන මේ බදු ප්‍රමාණයත් වෙනසක් වුනේ නැහැ කියලා. ඉතින් ඒකෙත් කිසිම රිලීක්ස් එකක් ආවේ නැහැ කියමුකෝ. ඒත් මේ යන විදියට දැන් වාහන ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. මේ මිල මේ අඩුම තරමේ දැන් මේ යන ගානට හරි තියෙනවා. නමුත් දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ වෙලාවේ ගන්න අය අඩුයි, විකුණන අය වැඩි. ඉතින් තව පොඩ මේ වාහන මිල මේ යන ක්‍රමයට නම් වාහන මිල පල්ලෙහාට තමයි යන්නේ. මේක උඩට යන්න තියෙන ප්‍රවණතාව ගොඩක් අඩුයි. ඉතින් මේ එහෙම ප්‍රවණතාවක් වෙන්න නම් ඉතින් බදු වැඩි කරන්න. ඉතින් බදු වැඩි කරන වගේ දෙයක් කරන්න මං හිතන්නේ රජය මේ වෙලාවේ පෙළඹෙයි කියලා. ඉතින් ඔයාට අපිට දෙන්න පුළුවන් උපදේශ තමයි මේ වෙලාවේ වාහනයක් ඔයා ගන්න නම් වාහන හොඳටම අධ්‍යයනය කරන්න මිල. අපි දිගටම PDS වල කිව්වා ඔයා වාහනයක් ගන්න ඉන්නවා නම් මේ දවස්වල වාහන මිල බලන්න. දැන් එක වාහනයක් දෙකක් නෙමෙයි. ඔයා දැන් අපි හිතමුකෝ ඔයා දැන් මේ WagonR එකක් ගන්න ඉන්නවා කියලා. WagonR එකේ මිල හැමදාම 2015 කීයද 2017 කීයද? ඉතින් ඔයාලට ඇතිතර අපි දානවා අපිට එවන ෆොටෝස් වීඩියෝස් අපි දානවා වාහන විකුණන තියෙන ඒවා. ඊට අමතරව ඔයාලට ගොඩක් ප්‍රසිද්ධ වෙබ්සයිට් තියෙනවා ලංකාවේ. YouTube එකේ තියෙනවා. ඉතින් ඒ වාහනත් එක්ක ඔයා 2015 වාහනයක් නම් ගන්න ඉන්නේ 2014 වාහනෙත් බලන්න. 2016 වාහනෙත් බලන්න. 15 එකත් බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් එනවා මේ මිල යන්නේ කොහොමද කියලා. ඉතින් මිල කෙසේ ගියත් හැබැයි ඔය දාලා තියෙන ගණන් වලට නම් නෙමෙයි වාහනේ විකිනේ. ඊට වඩා ගොඩාක් අඩුවෙන් තමයි විකිනෙන්නේ. ඉතින් ඒ හින්දා ඉතින් මේ කන්ඩිෂන් බලන්න අපි ගොඩක් කියලා තියෙන වාහනවල කොහොමද බලන්නේ? චැසි නම්බර් චෙක් කරන්න ඕන. එන්ජින් නම්බර් එක ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් චෙක් කරනවා නම් ගොඩාක් හොඳයි. නමුත් ඉස්සරහා ගම්මුට්ටු බලන්න ඕන. අපි කියලා තියෙනවා. ඊට පස්සේ අපේ වීඩියෝස් අපි දාලා තියෙනවා. ඉතින් ඔයා පොඩ්ඩක් පරණ වීඩියෝස් කියලා බලන්න. ඉතින් හොඳ වාහනයක් හොඳට තෝරලා බලලා මිසක් නිකන් ගන්න එපා. ඉතින් අපි බලමු ඉතින් මේ ඉදිරියේදී බජට් එකත් එක්ක අපි තව එන ඉන්ෆර්මේෂන් වලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මේ